සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කතා කරන්නේ සුපිරිම ස්ට්‍රීට් ලයිට් එකක් සම්බන්ධව. ඉතින් මේ පිටින්ස් එක සවි කරන්නේ කොහොමද කියලාත් ඒ වගේම මේක අක්‍රිය වුණාම නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියන කරුණු ගැනත් අපි කතා කරලා බලමු. මේ ස්ට්‍රීට් ලයිට් වොට් 50 වොට් 100 වොට් 150 200 වොට් යන ආදී වශයෙන් ඔයාට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ වොට් 50 ස්ට්‍රීට් ලයිට් එකක්. බලමු අපි පැකින් එක ඉවත් කරලා. මේ පිටින්ස් එකේ 50 වොට් LED තනි චිප් ලයිට් එකක් දකින්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ 100 වොට් ස්ට්‍රීට් ලයිට් එකක්. ඒකෙත් අපි පැකින් එක ඉවත් කරලා බලමු. ඉතින් මේ LED චිප් වල ඇතිවෙන හීට් එක උරා ගැනීම සඳහා මෙන්ම අනෙකුත් පාරිසරික බලපෑම් වලින් ආරක්ෂා වන පරිදි ලෝහමය ආවරණයකින් සමන්විත වන පරිදි තමයි මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ඔයාට පේන්න තියෙන්නේ 150 වෝට් LED පිටින්ස් එකක්. ඒත් එක්කම අපි බලමු මේ පිටින්ස් මවුන්ට් කරගන්නේ කොහොමද කියලා. මේ විදියට ඇන්ගල් කරපු GI බටයකුත් මේ පිටින්ස් එකට එනවා. මෙතන GI බටය හා පිටින්ස් එක සම්බන්ධ වන ඇන දෙක හොඳට ටයිට් කරගන්න ඕන. 150 වෝට් එක සහ 200 වෝට් එකත් ඒ ආකාරයටම තමයි ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. මෙහිදී ඉහළින් සිදුරු තියෙන කොන්ක්‍රීට් කණුවකට සම්බන්ධ කරනවා නම් මේ විදියට නට් ඇන්ඩ් බෝල්ට් දාලා තද කරගන්න පුළුවන්. ඊළඟට තමයි මෙහිදී වැදගත්ම දේ තියෙන්නේ. මොකද මේ LED chip එක බර්න් වුණොත් අපි දැනගෙන ඉන්න ඕන රිපෙයාර් එක කරගන්න. මෙහිදී කරන්න තියෙන්නේ ඊටාම සරල දෙයක්. ඒක මම ඔයාලට පැහැදිලිව කියා දෙන්නම්. බේකර් එකක් හෝ ස්විච් එකක් කරහා එන පේස් එකත් ඒ වගේම නියුට්‍රල් එකත් මෙහිදී කෙලින්ම මේ ඩයිවර් එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒන වෝල්ටේජ් එක නම් 85ත් 265ත් අතර පරාසයක තිබිය යුතුයි. හොඳ අවුට්පුට් එකක් ලබා ගන්න. ඉතින් මේ 50 වෝල්ට් ඩයිවර්ස් එකකින් අවුට්පුට් එක DC කරලා වෝල්ටේජ් 22ත් 38ත් අතර පරාසයකින් LED chip එකට ලබා දෙනවා. මෙහිදී තමයි LED chip එක නිසියාකාරව දැල්වෙන්නේ. ඒත් එක්කම 50 වෝට් පිටින්ස් එකට එන්නේ 50 වෝට් ඩයිවර්ස් එකයි 50 වෝට් chip එකයි. දැන් මේකෙදි නම් 100 වෝට් පිටින්ස් එකට 50 වෝට් ඩයිවර්ස් දෙකයි chip දෙකයි සම්බන්ධ වෙනවා. ඉතින් 150 වෝට් පිටින්ස් එකට සහ 200 වෝට් පිටින්ස් එකටත් ඒ ආකාරයට වැඩි වෙන්න ඕන. කොහොම හරි මෙහිදී සිද්ධ වෙන්නේ chip එකට සමාන වොට් ගානකින් ඩයිවර්ස් එකකුත් සම්බන්ධ වෙන එක. ඒත් එක්කම අපි බලමු මේ chip එකත් සයි වෙලා තියෙන්නේ කොහොමද කියලා. මෙහිදී chip එකේ පැහැදිලිව නෙගටිව් හා පොසිටිව් කියලා සංකේතවත් කරලා තියෙනවා. ඒ වගේම ඩයිවර්ස් එකේ DC අවුට්පුට් එක එන රතු පාට වයර් එක chip එකේ පොසිටිව් වලටත් නිල් පාට වයර් එක නෙගටිව් වලටත් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ chip එක සම්බන්ධ කිරීමට පෙර කම්පවුන්ඩ් ගම් එක නම් අනිවාර්යෙන් දාලා තමයි සම්බන්ධ කරන්න ඕන. නැත්නම් තාපය අවශෝෂණය කිරීම අඩු වෙලා chip එක දැවී යන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයාට මේ ඩයිවර්ස් එකක් හරි chip එකක් හරි පිච්චිලා තිබ්බොත් මේ කොටස් දැන් ඉලෙක්ට්‍රික් ෂොප් වලින් වෙන වෙනම ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කෙලින්ම 230 වෝල්ටේජ් එන වෝල්ටේජ් එක ඉන් කරන්න පුළුවන් chip එකක් වෙළඳ පොලේ තියෙනවා. ඉතින් මේ chip එක නම් සවි කරන්න ඔයාට හරිම පහසුයි. මොකද ඩයිවර්ස් එකකුත් එන්නේ නැති නිසා. හොඳයි එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාට මම කතා කරේ සුපිරිම LED ස්ට්‍රීට් ලයිට් එකක් සම්බන්ධව. ඉතින් මේ ස්ට්‍රීට් ලයිට් විවිධ හැඩයන්ගෙන් වෙළඳපොලේ දකින්න ලැබුණත් ඇතුළත ක්‍රියාකාරීත්වය නම් මේ විදිහම තමයි. ඉතින් ඔයාගේ ආයතනයේ හොටෙල් එකේ මාර්ග නගර සහ ග්‍රාමීය ප්‍රදේශ සඳහා මේ LED වීදි ලාම්පු ලාභදායී සහ තිරසාර විකල්පයක්. ඒ වගේම මෑත කාලේ LED තාක්ෂණයේ පරිණතභාවය බලශක්ති ඉතිරි කිරීමේ කාර්යයට නම් මහඟු දායකත්වයක් ලබා දෙනවා.
එහෙනම් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා. channel එක subscribe කරලා තියාගන්න. තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.